අද අපි කතා කරමු ඩිවයින් මස්කියුරින් එනර්ජි ඇවේක්නින් ගැන. ඩිවයින් මස්කියුරින් එනර්ජි එකක් කියන්නේ ශක්තියක, ඒ කියන්නේ එනර්ජි එකක ආකාරයක්. ඒක පුරුෂභාවය, ප්‍රබලත්වය, ආරක්ෂාව, පිරිසිදු ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිපත්තිමය සිතුවිලි නියෝජනය කරන ශක්තියක්. ඉතින් මේ ශක්තිය පිරිමියාට විතරක් නෙවෙයි, ගැහැණු අයටත් තියෙන්න පුළුවන්. ඔයා තුළ මස්කියුරින් එනර්ජි එක වගේම ෆෙමිනින් එනර්ජි එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඩිවයින් මස්කියුරින් එනර්ජි එකේ ගුණාංග මොනවද කියලා අපි බලමු. නිත්‍ය විශ්වාසය සහ ස්ථිරත්වය. මේ කට්ටිය මනස පාලනය කරලා ක්‍රියා කරනවා. ආරක්ෂාව සහ නායකත්වය. තමන්ටත්, තමන් ආදරය කරන අයටත්, පවුලටත් ආරක්ෂාව හා මඟ පෙන්වීම ලබා දෙන්න මෙන්න මේ මස්කියුරින් එනර්ජි එකෙන්. ඒ වගේම නියම සහ විධිමත් බව. සාමාන්‍යයෙන් වැඩකට අපි අවධානය යොමු කළ වැඩ කරනකොට, වගකීම් බාර ගන්නකොට මේ දේවල් බැලන්ස් කරන්නේ මස්කියුරින් එනර්ජි එක. තීරණ ගැනීම සහ ක්‍රියා කිරීම. ෆෙමිනින් එනර්ජි එක සිහිනයක් හා හැඟීම් නම් මස්කියුරින් එනර්ජි එක තමයි ක්‍රියාව සහ ඉදිරියට ගෙන යාම කියන එක බලන්න. දක්ෂතාවය සහ විශ්වාසය. තමන්ට තමන්ව විශ්වාස කරන එක සහ අභියෝගවලදී තව තවත් ශක්තිමත් වීම මේ තුළ තියෙන විශේෂම ගුණාංගයක්. අපි දැන් බලමු ඩිවයින් ෆෙමිනින් එනර්ජි එකේ ඩිවයින් මස්කියුරින් එනර්ජි එකේ වෙනස මොනවාද කියලා. හැඟීම් ගත්තොත් ඩිවයින් ෆෙමිනින් එනර්ජි එකේ හරිම මෘදු ආදරණීය හැඟීම් තමයි තියෙන්නේ. ඒත් මස්කියුරින් එනර්ජි එකේදී නායකත්වය සහ ක්‍රියා කිරීම තමයි ගොඩක්ම එයාලගේ හැඟීම් වල තියෙන්නේ. ශක්තිය ගත්තොත් ෆෙමිනින් එනර්ජි එක ටිකක් පසුබහින ශක්තියක් තමයි එයාලට තියෙන්නේ. ඒත් මස්කියුරින් එනර්ජි එක හරිම ක්‍රියාකාරී සහ ඉදිරියට යන ශක්තියක් තමයි එයාලා තුළ තියෙන්නේ. ෆෙමිනින් එනර්ජි එකේ අරමුණ ගත්තොත් ඒ කට්ටිය හරිම සංසුන්, ඒ වගේම අවබෝධය වැඩි. ඒත් ඩිවයින් මස්කියුරින් ලගේ අරමුණ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන ගතිය සහ නිර්මාණාත්මක බව තියෙනවා. ආදරයේදී ඩිවයින් ෆෙමිනින් එනර්ජි එක හරිම පරිත්‍යාගශීලී, ඩිවයින් මස්කියුරින් එනර්ජි එක ආරක්ෂාකාරී. ඉතින් ස්පිරිචුවලි අපි බැලුවොත් ට්වින් ෆ්ලේම් ජර්නි එකදී මස්කියුරින් එනර්ජි එක තමන්ගේ ආත්මය සහ ආදරය ක්‍රියාකාරීව පෙන්වන පාර්ශවය නියෝජනය කරනවා. ෆෙමිනින් එනර්ජි එක අවබෝධය, හැඟීම් සහ ආදරය පිළිගැනීමේ පාර්ශවය බවට පත් වෙනවා. ඉතින් ගැහැණු කෙනෙක් ළඟ ඩිවයින් මස්කියුරින් එනර්ජි එක තියෙනවා. ගැහැණු කෙනෙක් තුළින් දෙවංගන මට්ටමේ, ඒ කියන්නේ ෆෙමිනින් එනර්ජි එක ආදරය, හැඟීම්, සංසුන් බව වගේ දේ සහ ඒකට සමබර මස්කියුරින් එනර්ජි එකක් තියෙනවා. ඉතින් මේ දෙකම සමබරව පවත්වාගෙන යනකොට තමයි ගැහැණු කෙනා පූර්ණත්වයට පත් වෙන්නේ. ඉතින් ගැහැණු කෙනෙක් තුළ තියෙන මස්කියුරින් එනර්ජි එක අපිට පේන්නේ කොහොමද? තීරණාත්මක බව. තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න සහ විශ්වාසවන්තව ඉන්න මේ තුලින් නිරූපණය වෙනවා. දෙවැනියට වගකීම්. මට පුළුවන් කියලා තමන්ව විශ්වාස කරලා වැඩ කරනවා. ඉදිරියට යන ශක්තියක් මෙයාලා තුළ තියෙනවා. බය නැතුව අලුත් දේවල් පටන් ගන්න, රැකියාවකට යන්න, බිස්නස් එකක් පටන් ගන්න වගේ දේවල් තුළට ඉදිරියටම යනවා. ආරක්ෂාකාරී හැසිරීම. තමන්ම තමන්ට අවශ්‍ය ආරක්ෂාව දෙන්නා වෙනවා. අභියෝග මැද ශක්තිමත්ව සිටීම. ෆෙමිනින් එනර්ජි එක මෘදු වුණත් මේ මස්කියුරින් එනර්ජි එක තුළ තමන්ව අත්නහැර අභියෝග මැද වුණත් ශක්තිමත් වෙන්න වග බලා ගන්නවා. බැලන්ස් කිරීම වැදගත්. ගැහැණු කෙනා ෆෙමිනින් එනර්ජි එකෙන් ආදරය කරනවා. මස්කියුරින් එනර්ජි එකෙන් තීරණ ගන්නවා. සීමා තියෙනවා. තමන්ගේ මඟ තීරණය කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මට ආදරය කරනවා කියන එක ෆෙමිනින් එනර්ජි එකක්. හැබැයි මම තවදුරටත් පසුපස හඹා යන්නේ නැහැ. මම මගේ ගෞරවය රකින්නවා කියන තීරණය ගන්නේ මස්කියුරින් එනර්ජි එකෙන්. ඉතින් මෙන්න මේ ගැහැණු අය තුළ තියෙන මස්කියුරින් එනර්ජි එක සහ ෆෙමිනින් එනර්ජි එක බැලන්ස් කිරීම හරිම වැදගත්. ඩිවයින් මස්කියුරින් එනර්ජි එක ගැහැණු අය තුළ තියෙන්නේ තමන්ගේ ජීවිතේ පාලනය කරන්න, තීරණ ගන්න, ස්ථිරත්වයක් ගන්න, ආරක්ෂාකාරීව සහ තමා වෙනුවෙන් ක්‍රියා කරන පාර්ශවයක් විදිහට. දැන් අපි බලමු ඩිවයින් මස්කියුරින් ඇවේක්නින් එකක් වෙන්නේ කොයි වෙලාවටද කියලා. ඉතින් මේ ඩිවයින් මස්කියුරින් ඇවේක්නින් එකක් වෙන්නේ
ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ට්වින් ෆ්ලේම් ජර්නි එකේ මැද වෙලාවක හෝ ජීවිතේ ටර්නින් පොයින්ට් එකකදී මේ වෙලාවේ ඔහු හෝ මස්කියුලින් සයිඩ් එක ඇත්තටම තමන්ගේ හැඟීම්, වගකීම්, ආදරය සහ ආත්මික අරුත ගැන අවදි වෙනවා. ගොඩක් වෙලාවට මේ අවදිවීමට කලින් ඔහු තමන්ගේ හැඟීම් වලින් ඈත් වෙනවා. කන්ට්‍රෝල්, ඊගෝ, ෆියර් වගේ දේවල් වලට යටත් වෙනවා. ෆෙමිනින් සයිඩ් එක රිජෙක්ට් කරනවා. ප්‍රැක්ටිකල් ලයිෆ් එකට විතරක් එයාගේ අවධානය දීලා වැඩ කරනවා. ඒත් මේ අවදිවීමෙන් පස්සේ ඔහු අලුත් මනසකින් ඉස්සරහට යනවා. අවදිවීමක ලක්ෂණ මොනවාද? ආත්මීයව අවදි වෙනවා. මගේ ජීවිතේ ගැඹුරු අරුතක් තියෙනවා කියලා මේ අවස්ථාවේදී එයාට තේරෙනවා. අතීතයට ෆේස් කරනවා. එයාගේ ඉස්සර තිබ්බ ඊගෝ, පේන්, ගිල්ට්, මිස්ටේක් මේ වගේ දේවල් තවදුරටත් මගහැරලා දාන්න නැතුව ඒ දේවල් හීල් කරගෙන ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඉමෝෂනල් අවයර්නස් එක වැඩි වෙනවා. හැඟීම් අලුත් විදියට දකින්න, ශක්තියක් විදියට දකින්න මේ තුලින් පුරුදු වෙනවා. ඇක්ෂන් වලින් ආදරය පෙන්වන්න පටන් ගන්නවා. තවදුරටත් වචන වලින්, කතාවෙන් විතරක් නැතුව ඩීඩ්ස් වලින් කෑරින් කියන දේ පෙන්වන්න පටන් ගන්නවා. ස්පිරිචුවල් ඩිසිප්ලින් එකක් හදා ගන්නවා. මෙඩිටේෂන්, පර්පස්, සෙල්ෆ් කන්ට්‍රෝල් වගේ දේවල් ගැන නැචරලි ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා. දැන් අපි බලමු මේ ඇවේක්නින් එකෙන් ඔහුට ලැබෙන දේවල් මොනවාද කියලා. inner peace and confidence. තමන්ගේ මනස කාම් වෙලා, නිදහස් වෙලා තීරණ ගන්න පහසු වෙනවා. strong leadership energy. masculine energy එක හැඟීම් එක්ක balance වෙලා powerful සහ compassionate වෙනවා. better relationships. feminine energy එක, ඒ කියන්නේ partner හෝ self love වෙන්න පුළුවන්, එක deep connection එකක් ඇති වෙනවා. purpose driven life. අනිත් අයට ඕන විදියට ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ තමන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න පටන් ගන්නවා. ඊගෝ ඩිසෝල්ව් වෙනවා. ප්‍රයිඩ් එක, බය, පාලනය වගේ දේවල් අඩු වෙලා හදවත විවෘත වෙලා දේවල් ගැන විවෘත මනසකින් දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි බලමු මේ ඩිවයින් මස්කියුලින් එනර්ජි එක බැලන්ස් කරන්නේ කොහොමද කියලා. අපි තුළ මං කියවනේ ඩිවයින් ෆෙමිනින් වගේ මස්කියුලින් එනර්ජි දෙකම තියෙනවා කියලා. එකක් හරි වැඩි වුණොත් ඉම්බැලන්ස් වෙනවා. ඒ තුලින් ස්ට්‍රෙස්, හાર્ට් බ්‍රේක්ස්, ඕවර් තින්කින් වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඔන්න ෆෙමිනින් කෙනෙක් නම් මුලින්ම ඔයාගේ ෆෙමිනින් එනර්ජි එක පිළිගන්න. මස්කියුලින් බැලන්ස් කරන්න කලින් තමන්ගේ ෆෙමිනින් සයිඩ් එක තේරුම් ගන්න. හැඟීම් මගහරින්න උත්සාහ කරන්න එපා. ඊට පස්සේ ක්‍රියා කරන්න. ෆෙමිනින් එක සිහිනයක් නම් මස්කියුලින් එක ක්‍රියා කරලා ඒ හීනය සැබෑ කරනවා කියලා මං කලින් කිව්වනේ. ඒ කියන්නේ ඔයාගේ ගෝල්ස් ඔයා සටහන් කරන්න. දිනපතා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. මට පුළුවන් කියලා විශ්වාස කරන්න. ඇක්ෂන්ස් ගන්න. මෙන්න මේක තමයි මස්කියුලින් එනර්ජි ඇවේක්නින් එක වෙන්නේ. ඩිසිප්ලින් ඇන්ඩ් බවුන්ඩරීස්. ඔයා විවේක ගන්න ඕනි දවස් මොනවාද? ඔයා වැඩ කරන්න ඕනි දවස් මොනවාද කියලා ඔයාම ප්ලෑන් කරලා තියාගන්න. අනිත් අයගේ නෙගටිව් එනර්ජි වලට ඔයාගේ නිදහස නැති වෙන්න තියන්න එපා. ඔයා බවුන්ඩරීස් තියාගන්න. මේක තමයි මස්කියුලින් එනර්ජි එකේ කෝ පාර්ට් එක වෙන්නේ. self trust and leadership develop කරන්න. තීරණ ගන්න වෙලාවට ඔයා ඒ ගැන අවිශ්වාස කරන්න එපා. ඔයාගේ මනස විශ්වාස කරන්න. තමන්ගේ ජීවිතේ ලීඩර් තමන්ම වෙන්න. ෆෙමිනින් එනර්ජි එකටත් මස්කියුලින් එනර්ජි එකටත් දෙකටම මේක හොඳ ප්‍රොටෙක්ෂන් එකක් වෙනවා. මේ බැලන්ස් කරන එක ප්‍රැක්ටිස් කරන්න. මෙන්න මේ දේවල් අනුගමනය කරන්න. ඒ කියන්නේ ඔයාගේ තුළ තියෙන මේ මස්කියුලින් එනර්ජි එකත් ෆෙමිනින් එනර්ජි එකත් බැලන්ස් කරන්න ඔයාට දිනපතා කරන්න පුළුවන් ක්‍රියාදාම. එහෙම නැත්නම් ප්‍රැක්ටිසස් මොනවද කියලා අපි දැන් බලමු. ෆෙමිනින් එනර්ජි එක බැලන්ස් කරන්න ඔයාට පුළුවන් මෙඩිටේෂන්, ඩාන්සින්, මියුසික්, ෆීලිං ග්‍රැටිටියුඩ්. භාවනා කරන්න, ඩාන්සින් නැටුම් වගේ දේවල් ප්‍රැක්ටිස් කරන්න, සංගීතයට ඇහුම්කන් දෙන්න, කෘතඥතාවය පළ කරන්න, මේ දේවල් වාට කරන්න පුළුවන්. මස්කියුලින් සයිඩ් එක බැලන්ස් වෙන්න වාට කරන්න පුළුවන් ජර්නලින් ගෝල්ස්. ඔයාගේ ගෝල්ස් වාට ලියන්න පුළුවන්. එක්සර්සයිස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට කාලය කළමනාකරණය කරන්න පුළුවන්. ටයිම් මැනේජින් ටයිම්.
taking responsibilities. වගකීම් දරන්න. වගකීම් ගන්න. ඉතින් මේ දෙක බැලන්ස් වුණාම ඔයා calm, confident, grounded, powerful කෙනෙක් වෙලා ජීවිතේ ඉස්සරහට යනවා.